මේ ඔයාලට පිස්සුත් මේ විකුණන්න තියෙන ගෙදරක් බලන්න මාව ඇදගෙන ආවේ. ජයන්ගේ අපි නිකන් ඉන්නේ. අනිත් එක මේ ගෙදර ඉන්නේ මගේ යාළුවෙක්. විකුණන්න තියෙන ගයක් බලන එක අපේ ජීවිතේට අලුත් අත්දැකීමක්. ඔයාලට ගෙවල් ගන්න සල්ලි තියනද? පිස්සු. ගෙවල් ගන්න සල්ලි නැති වුණාට මට ගෙවල් බලන්න සල්ලි තියෙනවා. මිසස් මංචනායක නේද? ඔව්. අපිට මේ ගේ විකුණන්න තියෙනවා කියලා පණිවිඩයක් දුන්නා. ඒකයි ආවේ. අනේ සමා වෙන්න ඕනේ මේ රෑ ඇවිල්ලා කරදර කරනවාට. කවුරු හරි ඇවිල්ලා ගණී කියලා හිතලා මේ වෙලාවේ ආවේ. අපිට මේ වෙලාවේ ගයක් අත්‍යවශ්‍යයි ගන්න වෙලා තියෙනවා. ඒකට කමන්නේ. දැන් ටිකකට කලින් කට්ටිය කියලා මේකේ බල්ලා ගියේ. අපි හිතාගෙන ඉන්නේ මේකේ ඉස්සරහ තව ටිකක් වැඩි දියුණු කරලා විකුණන්න. වාඩි වෙන්න. thank you. මිසස් මංචනායක. ලෙස්ලි මංචනායක කියලා කෙනෙකුගේ wife. වාඩි වෙන්න. පත්තරේ දැන්වීම දැකලා දාවේ. නෑ. අර මිසිස් කුරුප්පු අපිට මේ පිළිබඳ විස්තර කිව්වා. දොරති. ඔව්. මගේ යාළුවා. මම දවසක් යාට මේ ගේ ගැන කිව්වා තමයි. අනේ සෝරි. මම මේ හස්බන්ඩ්ගේ ඇඳුම් වගේක් අහුරවුර හිටියේ. එයා හෙට රිසර්ච් එකකට අනුරාධපුරේ යනවා. මටත් මේ දවස්වල හරියට වැඩ. නැත්නම් ඉතින් මමත් යනවා අනුරාධපුරේ යත් එක්ක. අනුරාධපුරේ. මේක සෑහෙන විශාල ගයක්. මගේ හස්බන්ඩ් මේ ළඟදී රීඩෙකරේට් කරලා ලස්සන කළා. අනුරාධපුරේද? නැහැ. මේ ගෙදර මේ සාලේ. එහෙමනම් බොහොම ස්තුතියි. අපි ගොඩක් දේවල් බලාගත්තා. අපි එහෙනම් ගිහිල්ලා එන්නම්. ඇයි යන්නේ? තව ගොඩක් දේවල් බලන්න තියෙනවා. අපේ මාස්ටර් බෙඩ්රූම් එක, බාත්රූම්ස්, බබාලගේ බෙඩ්රූම්ස්. ළමයිනුත් ඉන්නවද? ඔව් දෙන්නෙක් ඉන්නවා. ඇයි බය වෙලා වගේ? අපි යාළුව තියලා යන්නේ නැහැ. අරගෙන යන්නේ. දෙන්නෙක් කිව්වට දෙන්නෙක්ම නෙවෙයි. දෙකයි කාලා. ඒකයි අපි මේකේ විකුණ ලොකු තැනකට යන්න හිතාගෙන ඉන්නේ. ඔයාලට නිකන් සනීප නෑ වගේ නේද? නෑ. එහෙමත්ම නෑ. ඉන්න මං කෝපි ටිකක් හදාගෙන එන්නම්. ටිකක් දුරකින් වෙන්න තියෙන්නේ නැත්තේ මං හිතන්නේ. ඔව් සෑහෙන දුරක ඉඳන් මේ අපි ආපු වාහනේත් එච්චර කම්ෆර්ටබල් නෑ. ඒක ටිකක් ගැස්සෙනවා වැඩි. ඒකයි මෙයා ගැස්සිලා වගේ තියෙන්නේ. කෝපි ටිකක් බිව්වම හරියයි. හරියයි. ඉන්න මං හදාගෙන එන්නම්. ජයන්ගනි මට මේක ඔයාට කියලා දෙන්න වෙන ක්‍රමයක් තිබුණේ නෑ. ඔයා අපි කියන දේවල් විශ්වාස කරේ නෑ. හාලෙන් අඳ වුණාම මට උනත් කිසි දෙයක් පේන්නේ නැතුව යනවා. ඔයා අපි කියන දේවල් විශ්වාස කරා නම් ඔයා මේ විදිහට අපහසුතාවයකටපත් වෙන්නේ නෑ. සෝරි. ඌ සුරනිකල මම රැවටුණා. ඩාලින් ඔක්කොම ලෑස්තිද? මම මේ කෝපි හදනවා. මේ තරුණ ජෝඩුවක් ඇවිත් ගේ බලන්න. තරුණ ජෝඩුවක් අපේ ගෙදර? ඔව්. එහෙනම් ඔයා ඔක්කොම විස්තර කියන්න. මං එන්නම් ඉස්සරහට කවුද කියලා බලන්න. මෙන්න කෝපි එක. ගන්න. කෝ බලන්න කවුද මේ අලුත් ජෝඩුව කියලා. මේ මගේ හස්බන්ඩ් ලෙස්ලි. මේ මම සුරනිමල මේ ජයන්ගනි. ජයන්ගනි සුරනිමල. හරි. මිසිස් මංචනායක කිව්වා ඔබතුමා මේ අනුරාධපුරේ යන්න ලෑස්ති වෙනවා කියලා. ඔව් අනුරාධපුරේ යන්න කියලා. මේ ගමන යන්නේ తాවකාලිකව. මට ඔය මිස්ටර් මංචනායක දැකලා පුරුදුයි වගේ. මාව? ඔව් දැකලා පුරුදු වගේ තමයි. මොකෝ මම ප්‍රසිද්ධයිනේ. ප්‍රසිද්ධිය වැඩිකමට මිනිස්සුන්ට පේන නිකන් මගේ මුණ දැකලා පුරුදුයි වගේ. මොකද මට තියෙන කොමන් මූණක් නේ. මේ අපි ගේ ගැන කතා කරමුද? ඔව් ගේ ගැන කතා කරමු. මේ ඔය දෙන්න කලින් අඳුරනවද? නෑ. අපෝනේ. අනේ අපි නගන්න. මිස්ටර් මොකද? නම මොකද නේ? මම සුරනිමල. රෝදි කඩේ. ජයන්ගනි. ජයන්ගනි.
හරි. මං හිතුවේ මීට කලින් අපි දෙන්නට දෙන හඳුනනවා කියලා. ඒ දැන් නම් කොහෙත්ම නැහැ. හොඳයි දැන් අපිට යන්න වෙලාව හරි. ජයංගනි එහෙනම් අපි ගිහිල්ලා එමු. බොහොම කනගාටුයි. ගේ ගන්න වෙන්නේ නැහැ නේද? කමක් නැහැ. තව කවුරු හරි එයිනේ. ඔව් මං ගියේ පස්සේ තව කෙනෙක් මීට පස්සේ එන්න ඉඩ තියෙනවා. ඉන්න මම ෆෝන් එක ගන්නම්. ජයංගනි බොහොම ස්තුතියි මේ මගේ වයිෆ් ඉස්සරහට මොකද නොකියුවට. ඔයාට මොකද ඉතින්? තව ඔයාට ගෑනු දෙක තුන් දෙනෙක් හොයාගන්න පුළුවන් නේ. මේක නෙමෙයි මට තව දෙයක් කියන්න තියෙනවා. මේක දෙනවා මිෂන්. වයිෆ් හිටිය නැත්නම් ඔහෙට මම දන්නවා කරන දේ. මගේ රිසර්ච් එක. මේ යන්න. රිසර්ච් එක. ඊට පස්සේවත් දැනගන්නවා අයින්සක පුංචි ගෑණි ළමයිව අමාරුවේ දාන්න නැතුව ඉන්න. තේරුණාද? කොමන් කුකුල් මූණා. ගේ පාල්. ලෙස්ලි මංශනායක. හොඳ පාඩමක් ඉගෙන ගත්තා. මම ලොකු පාඩමක් ඉගෙන ගත්තා. මට ඌව හම්බ වුණොත් ඒ කියන්නේ ලෙස්ලියා යාවොත් ඔයාව එලව ගන්නවා. නෑ. මං එයාව ගෙදරට පාවඩ දාලා පිළි අරගෙන යත් එක පෝරුවේ නගිනවා. අනේ දෙයනේ. මගේ සයංගනී නංගි ආයි සාමාන්‍ය තත්ත්වයටපත් වෙලා. මොන තරම් දෙයක්ද එහෙම වෙනවනම් මොන තරම් දෙයක්ද? ඇත්තටම ජයංගනි මට ඔයා ගැන හරිම සන්තෝෂයි. සන්තෝෂයි. ඔව්. නැත්තම් ඔයා අර මංචනායක කියන නාගේ මනමාලයාව කසාද බැඳගෙන මොකද්ද ඔයාට වෙන්නේ? ජයංගනි මංචනායක කියන වයසක කාන්තාව බවට පත් වෙලා භාවනා කර ඉන්නයි වෙන්නේ. අස්මින් මං දන්තා කේසා ලෝම සියා මනමාලයා නාකි ඉලන්දාරියා සියා මනමාලයා